ඉතින් අද යමු ඩෝනට්ස් කන්න. අපි මෙහෙදි සාමාන්‍යයෙන් ඩෝනට්ස් කන්න යන්නේ මිස්ටර් ඩෝනට් එකට. ඉතින් අපි දෙන්න මේ දැන් යන්නේ ඩෝනට්ස් කන්න. ඉතින් එළියට බැස්සම අද මාර හුලගක් තිබ්බේ. දැන් ඉතින් ස්ප්‍රින්ග් සීසන් එක නිසා ලස්සනයි මල් හැම් පිපිලා තියෙනවා. ඉතින් ඒනට අද මාර හුලගක් තිබ්බේ. ඇත්තටම මම එච්චර හුලගක් ඇති කියලා හිතුවේ නැහැ. හරි අපි ආවා මිස්ටර් ඩෝනට් එකට. ඉතින් බලමු අද මොනවද තියෙන ඩෝනට්ස් වෙරයිටි එක කියලා. යෝගන්නේ ඒ මොනවද? Punches of dog. අපේ අතේ බිත්තර සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන්නේ නැහැ. Savory mana hari kamu? Savory. Oh, I got that. මේක දක්නේ ආවා. මේක කෑවේ නැහැ. ඒක ගම්. මේක ගම්. බාබකියු නේද? මේක අපි කෑවේද මොකද? ඒක සෙට් නැද්ද? ඒක මේක ඒක රානේ. white chocolate රහත්ති. මේකත් මේ කාලා කෝ කියන්නේ නැද්ද? ඔව් නේද? මේක මොකක්ද කරන්නේ? මං ආස නැහැ. මොකක්ද කියන්නේ? ඉන්න අර අයින තියෙන මේ පැත්තේ නැද්ද? ඉන්න නැහැ. ඕල්ඩ් ෆැෂන් මේක. මේක ඔයාලා මං කන්නේ. වඩවන්න? ඒක රහයි තියෙන. දන්නේ. ඒක රානේ වගේ. මේක white chocolate. මේක රහද ඒක? chocolate. එපා. ඒකත් ඕල්ඩ් ෆැෂන්. ඒ white chocolate එක. පැණි රසමයි ඔක්කොම ඇතිනේ මට දෙකයිද ඔව් මට ඇති දෙකක් ඇතියෝ ඉතින් ඔයාලත් අපි වගේම ඩෝනට්ස් ෆෑන්ස්ලාද මම නම් පොඩි කාලේ ඉඳන් හරිම ආසයි ඩෝනට්ස් කන්න. ඉතින් මේ ෂොප් එක අපේ ගෙවල් ළඟ තියෙන හින්දා තමයි අපි නිතරම වෙන්නේ. ඉතින් අපි ඩෝනට්ස් කන්නත් ආස හින්දා ඉතින් මිස්ටර් ඩෝනට් එක ගැන කියනවා නම් එයාලගේ ලොකු වෙරයිටි එකක් නම් මෙතන ෂොප් එකේ නැහැ. ඉතින් ෆ්ලේවර්ස් තියෙනවා මාචා, එතකොට ස්ට්‍රෝබෙරි, චොක්ලට්, වයිට් චොක්ලට් ඒ වගේ වෙරයිටි එකක් තමයි තියෙන්නේ. ඉතින් ඩෝනට්ස් විතරක් නෙමෙයි එතකොට හොට් ඩොග් වගේ දේවලුත් තියෙනවා. ඉතින් ජපානින් එතකොට ඩෝනට්ස් කන්න කැමති. ඉතින් මිස්ටර් ඩෝනට් ගිහින් නැති කවුරු හරි ඉන්නවා නම් ගිහින් බලන්න. එයාලගේ ඩෝනට්ස් කොහොමද කියලා.
ඩෝනට්ස් කාලා ආවා සුපර් මාකට් එකට. ඉතින් අද ඇත්තටම සතියේ මැද දවසක් හින්දා බඩු ගොඩක් ගන්න තිබ්බේ නෑ. අපි සාමාන්‍යයෙන් බඩු ගන්නේ මන්ඩේ. ඉතින් අද වෙන්ස්ඩේ නිසා අපිට ගොඩ දේවල් ගන්න තිබ්බේ නැහැ. ඉතින් ආපු ගමන් මෙන්න මේ මල් ටික දැක්කම මම එතනට ආවා. ඉතින් එතන මල් ගොඩාක් තිබ්බා. ඉතින් ඒවා බලලා මට හිත ගියේ රෝස පාට බොකේ එකට. මෙන්න මෙතන තියෙන මේ රෝස පාට එකට. Thank you. මම මෙන්න මේ ජෙලි එකක් හෙව්වා. ඇත්තටම කන්න ආස හිතිලා. ඉතින් ඒක හම්බුණා. මේක විතරයි මෙතන තිබ්බේ. ඉතින් බඩු ටික ඔක්කොම අරගෙන අපි ඒ ටික දැන් පාසල් කරගෙන ගෙදර එන්න තමයි හදන්නේ. මම shopping කරලා ගෙදර ආවම මේ වගේ බඩු ටික ඔක්කොම මේ විදිහට මේසෙට දාගන්නවා. එතකොට මට අස් කරගන්න ලේසි. ඉතින් බඩු ටිකත් අස් කරලා ඉවරලා මම ආවා මට හම්බුණ බොකේ එක මගේ වාස් එකට දාගන්න. ඊට පස්සේ මම අපේ දාල් කෑම එක හස්බන්ඩ් කන්න ආසයි කියපු දේවල් වලින් හදාගත්තා. කෑමත් කාලි වෙලා මම ආවා. මම ගත්ත ජෙලි එක හදාගන්න. ඉතින් මේක හදන්න තියෙන්නේ මේකේ පැකට්ස් දෙකක් තිබ්බා. ඉතින් මේකට වතුර එක පැකට් එකකට වතුර මිලිලිටර 200ක් දාලා තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් අපි ඒක හදලා ඒක සෙට් වෙන්න දාමු. ඉතින් මේ ජෙලි එක මම ඩෙසර්ට් එකට කන්න කියලා හිතුවට මම හිතුවා අද මේක කන්න නැතුව ඉන්න. මොකද අද මම ඩෝනට්ස් උත් කාපු හින්දා පැනල්ස් කෑවා වැඩි කියලා හිතනවා. ඉතින් අද මම මේක හදලා සෙට් වෙන්න තියලා හෙට තමා කන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම හිතනවා මේක රස ඇති කියලා. මොකද ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් කියන්නේ මගේ ආසම ෆ්ලේවර් එක. ඉතින් මම මේක මෙන්න මේ චූටි භාජනයට තමයි දාගන්නේ. ඉතින් ඒක දාලා සෙට් වෙන්න තියෙනවා. ඉතින් අදගෙන ආපු vlog එක ඉවරයි. මම තවත් දවසක තව vlog එකකින් එන්නම්. එහෙනම් මම යනවා. bye bye.